ඔන්න ඉතින් ගොඩ කාලෙකට පස්සේ මං හිටපු පළපැල ටිකේ තනකොළ ටිකක් ගලවන්න කියලා එළියට බැස්සා. මොකද මේ දවස්වල මෙහෙට මාර රස්නේ. ඉතින් වැඩ ඇරලා ගෙදර එන වෙලාවට එළියට බහින්න තියා හිතන්නවත් බෑ. හැබැයි ඔයාලට පේනවනේ මගේ අලපැල ටිකට වෙලා තියෙන දේ. කොළ සේරම මොකෙක් හරි කාලා. මේ වැඩේ කාගේ වැඩක්ද කියලා මම ඩිසයිඩ් කරපු හැටි බලමු. මේ විදිහට පැලයක කොළවල බයිට් පැචස් එන්න පුළුවන්. එක්කෝ පණුවෙක් කාලා නම්, එහෙමත් නැත්නම් ගොළු බෙල්ලෝ, හංගොල්ලෝ කාලා නම්, එහෙමත් නැත්නම් තනකොළ පෙත්තෝ කාලා. මං කොළයට පොඩ්ඩක් චෙක් කරා. හැබැයි පණුවෙක් නම් හිටියේ නෑ. ඒ කියන්නේ මේක පණුවෙක්ගේ වැඩක් නන් නෙමෙයි. හංගොල්ලෝ කාලා නම් එයාලා ඇවිදිද්දි වදින සෙවල අවුවට දිලිසෙනවා. මට එහෙම එකක් දකින්න හම්බුනේත් නෑ. මේ දවස්වල තනකොළ කපන්න බැරුව ගියා. ඉතින් අලගස් වටේට ගොඩක් තනකොළ තිබ්බා. ඒවා ටිකක් එහාට මෙහාට කරනකොට ඒ වගේ ඉඳලා තනකොළ පෙත්තෝ දෙන්නේ තුන් දෙනෙක් අලගස් වලට පනිනවා දැක්කා. ඉතින් මං හිතුවා මේ වැඩේ කරන්නේ නැත්තේ මුන් තමා කියලා. කවුරු කරත් කමන්නේ ගෙදර ගෙනල්ලා තිබ්බා පොඩි කෙමිකල් එකක්. ඉතින් ඒක ස්ප්‍රේ කරා. මෙන්න මේ විදිහට තමයි ඔයාලගේ පැලවලටත් පලිබෝධ හානියක් වෙලා තියෙනවනම් කවුද මේක කරේ කියලා නිගමනය කරන්න ඕනේ.